ලෝක වෙළඳපොලින් ට්‍රම්ප්ට ප්‍රහාරයක් ලංකාවට අණගිය අවස්ථාවක්. ඒක තමයි අද දවසේදී ඔබ වෙත ගෙනෙනු ලබන මාතෘකාව. ප්‍රධාන වශයෙන් අපි දන්නවා දැන් YouTubers ඔක්කොම තක්කු මුක්කු වෙලා ඉන්නවා. ට්‍රම්ප් මනම් කිය සමහර විශේෂඥයෝ කියනවා අය අල්ලගෙන බොළඳ කියන සමහර කට්ටිය මම දැක්ක එක සාදෙක් නෙදර්ලන්තේ ඉඳන් අන්න කුමාරට උපදෙස් දෙනවා. නමුත් ලංකාවේ ජනතාව අපි කියන දේ අහනවා නම් ඔවුන්ට මේ පාර ගොඩ යන්න පුළුවන්. ඒක තමයි අනිවාර්යයෙන්ම අපි කිව්වා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා උත් එක ලේසි වෙන්නේ නැහැ කියලා. නමුත් දිගින් දිගට අපි TikTok කරා කිව්වා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇත්තම කිව්වොත් ඔහු ඡන්ද ව්‍යාපාරේ පටන් ගත්ත දවසේ නම් ඇත්තටම කිව්වොත් ඒ කතාට ගැහුණා ඕන කෙනෙක්ට ඕන රාජතාන්ත්‍රිකයෙක්ට ඇත්තටම කිව්වොත් යම් කිසි ආකාරයකට හිතට එනවා මේ මිනිස්සයා අනිවාර්යයෙන්ම තීරුබදු දානවා මුළු ලෝකෙටම අපිටත් මේක වදිනවා කියන එක. නමුත් කිසියම් කෙනෙක් ඒ වගේ ඇනලයිසිස් එකක් කරලා තිබුණේ ටිකක් හරි පොඩ්ඩක් හරි ආහාර දිසිලා පමණයි. කෙසේතත් කෙටි කාලිනව මැයි මාසයේ ඉතාමත් හොඳ යම් කිසි ආකාරයක දෙයක් සිදු වෙමින් පවතිනවා ශ්‍රී ලංකාවට වාසිදායක වෙන එකක් තමයි ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශේෂයෙන් මේ දිනවලදී මේ අද දවසේ සහ ඊයේ දවසේදී බිඳ වැටීමට පටන් ගත්තා. ඉතාමත් හොඳ දෙයක්. අපි දන්නේ නැහැ ඇත්තම කිව්වොත් කනිතෙල් අමාත්‍යවරයා සහ ජනාධිපතියා මේ පිළිබඳ දැනුවත්ද කියන එක. නමුත් ලංකාවේ ජනතාව ඇත්තම කිව්වොත් ඔබ පැකිතරම් මේ වීඩියෝ ෂෙයා කරන්න අපේ සබ්ස්ක්‍රයිබ් කරලා මේ channel එක දිරිමත් කිරීමට දායක වන්න. මන්ද ලෝක වෙළඳපොලේ මිල ගණන් ලෝක දේශපාලනට අමතරව ගෙනෙන එකම channel එක ලෙස මේ channel එක හඳුන්වන්නට පුළුවන්. මේක තමයි ගේන්නේ අනික් කට්ටිය යම් කිසි ආකාරයක පෑම් පෑයට පිස්සු වගේ වීඩියෝ දැම්මට වැඩක් නැහැ කියන එක ලංකාවේ ජනතාවට තේරෙන තාක්කල් ඔවුන් එතකන් ඔවුන් අඳුරේ සිටීවි. කෙසේ වෙතත් කියන්නට තිබෙන්නේ ලෝක වෙළඳපොලේ බොරතල් මිල නැත්තම් කිව්වොත් වෙළඳ යුද්ධ ආරම්භ වුණා විතරයි. අපි දිගින් දිගට අපේ පරණ YouTube channel එක අපි දිස්පෑසුවා. වෙළඳ යුද්ධයක් පාදීදී ලෝක වෙළඳපොලේ බොරතල් මිලට ඍණාත්මක බලපානවා. විශේෂයෙන් මේ වෙද්දී OPEC plus සංවිධානය ඇවිල්ලා OPEC plus ඇත්තම 2016 දී තියෙන OPEC plus OPEC යුගයේ අවසන් දැන් තියෙන OPEC plus ඒක තමයි ජාත්‍යන්තර දේශපාලනේ තේරුම් ගැනීම ලංකාවේ රාජතාන්ත්‍රිකවත් මේක තේරුම් ගන්නේ නැහැ කියන එක හරි වාදාත්මකව කියන්නට ඕනේ. OPEC plus OPEC plus හැමදාම කියනවා වගේ 2016 සිටම නිෂ්පාදනය ඉහළින්ම තීරණය කළා. ඒ අනුව තමයි ඩොලර් 2023 පමණ සිට 2025 මේ දක්වා ඩොලර් බැරල් මිලියන 1.2කින් තිබ්බ නිෂ්පාදන කප්පාදු දැන් අඩු කරමින් දැන් නිෂ්පාදනය ඉහළ නංවා තිබෙනවා. මේක තමයි ඇත්තටම කිව්වොත් OPEC plus ක්‍රියාවලිය. මේ හරහා තමයි ලෝක වෙළඳපොලේ බොරතල් මිල අඩු තිබෙන්නේ. ඒකාතකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම කිව්වොත් දාපු යම් කිසි දෙයක් කෙටි කාල ආශිර්වාදයක් පාත් තිබෙනවා. ලංකාවේ දැන් මේක ප්‍රයෝජන ගන්න ඕනේ. මේ මාසෙට අවශ්‍ය තෙල් දැම්ම ඇනවුම් කරලා තියාගෙන මේ මාසෙට මේ මිලට තමයි අපි ගෙවන්නේ කියන එක යම් කිසි ආකාරයකට කරගත්තොත් එම ඉතාමත් හොඳ දෙයක්. ලෝක වෙළඳපොලේ බොරතල් මිල බහිනවා කියන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මිලත් බහිනවා. අනිවාර්යෙන්ම මේ මාසයේදී මේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩු වෙන ලකුණු තිබෙන්නේ. මාර්තු මාසයේ අඩු වුණා. ලංකාවේ ජනතාවට මේ වාසිය හම්බුන්නේ නැහැ. නමුත් ලාෆ් ගෑස් එක ඒ අතරතුරේ තමයි වැඩි කරේ. නමුත් අප්‍රේල් මාසයේදී ලිට්‍රෝ ගෑස් එකෙන් ඒ හරහා අඩු ගන්න රුපියල් 200කින් පමණ අඩු කළ හැකියි. අත්තම ගොත් පාඩුවක් නැතුව ඒ හරහා ජනාධිපතිතුමා වාසිය ලබා දී කියන මතයේ තමයි අප සිටින්නේ. කෙසේතත් මේක තමයි යම් කිසි ආකාරයකට කියන්නට තිබෙන්නේ. බ්‍රෙන්ට් බැරල් එක මිල ඩොලර් 66කට පහලින් සහ WTI මිල ඩොලර් 62කට පහලින් කියන එක තමයි තිබෙන්නේ. 63කට පමණ පහලින් මේ අනුව තමයි ඉතාමත් වාසිදායක තත්ත්වයක් ශ්‍රී ලංකාවට තිබෙන්නේ. මීට අමතරව යම් කිසි ආකාරයකට වෙළඳ යුද්ධය හරහා ආර්ථිකයට සිදුවන ඍණාත්මක බලපෑම් හේතු කරගෙනත් ලෝක වෙළඳපොලේ බොරතල් මිල අඩු වී තිබෙනවා. ඉතාමත් දැනෙන ලෙස 40%ම ගානකින් තමයි මේ අඩු වී තිබෙන්නේ. ඉතාමත් ට්‍රම්ප් එල්ල කරපු පහර ලෝක වෙළඳපොලේ ප්‍රතිප්‍රහාරයක් කියලා ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් ඇති කාලෙනයි. මේකෙන් ඉතාමත් ප්‍රබල ලෙස ප්‍රයෝජන ගත යුතුමයි ඇත්තම කිව්වොත් කියන්න තිබෙන්නේ. නමුත් අපි දැක්කම සමහර රටේ නම් උපදෙස් දෙනවා මේවා බ්‍රික්ස් කරන වැඩ අර වැඩ මෙහෙම වැඩ කියන නෙදර්ලන්ත නම් උපදෙස් දෙනවා. නමුත් කියන්න තිබෙන්නේ බ්‍රික්ස් නෙමෙයි ඇත්තම කිව්වොත් තාම හදිස්සිය යුතුනේ බ්‍රික්ස් වල ජොයින් වෙන්න. නමුත් අප බ්‍රික්ස් වෙත යම් කිසි ආකාරයකට මුට්ටියක් දමලා බල යුතුයි. අපි කියවගේ බ්‍රික්ස් වල ජොයින් වෙනවා නම් කෙලින්ම රුසියානු බොරතල් මිල ගැනීමට
අපේ ඇත්තටම කිව්වොත් කටයුතු කළ යුතුයි. ඒ අරහා බොර තෙල් වියදම අඩු කර ගැනීමට ලංකාව කටයුතු කළ යුතුයි. ඉන්දියාව තෙල් ජල එළිව කමන්නේ. නමුත් ඉන්දියාව මතම යැපීම ගැන නේපාලයට සිදු වූ දේ ලංකාවට සිදු විය හැකි අනාගතයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යම් කිසි ආකාරයක ගැටලයක් සිදු වුණොත් මේ සිදු වෙන්න පුළුවන් කියන එක තමයි කියන්න දෙන්නේ. දැනට අපි ඔබෙන් සමුගන්නවා මේ ඇති ඇත්තටම කිව්වොත් අප්‍රේල් මාසයේදී අප යුක්‍රේනය සහ ඒ දේශපාලන වැඩසටහන් ගණනාවක් එක දිගට ක්‍රියාත්මක කිරීමට දාලා කෙසේත් දැන් ඉතාමත් ප්‍රශස්ත මට්ටමින් ලෝකවලට බොරතුන් අඩු තිබෙනවා. ලංකාව ඇත්තටම කිව්වොත් දැන් තා ප්‍රයෝජන ගන්න ඕනේ. මේ මාසයට අවශ්‍ය තෙල් ටික පුළුවන් උපරිමයෙන් අඩුම තරමේ එනුම් ලබා දීලා ඒ ටික ගත යුතුයි. ඒ හරහා තමයි එතකොට දැන් වැස්ස පටන් ගත්තා. ඒ හරහා තව ආශිර්වාදයක් තිබෙනවා. ඇත්තටම කිව්වොත් ජල විදුලිය තවදුරටත් ස්ථාවර පවත්වාගෙන යා හැකි. ඇත්තටම කිව්වොත් මේ යම් කිසි ආකාරයක ඉතාමත් අනුර කුමාර මෙම තත්ත්වයේ ආශිර්වාදයක් බලපත් කරගෙන බොරතේ ගඩ යුතුයි. විශේෂයෙන් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් ටිකත් මේ මොහොතේ අනුගමනය කරොත් මේ මොහොතේ අනුගමනය කරොත් ඉතාමත් සුබදායී මට්ටමක දැකිය හැකි කියන්න පුළුවන්. නැතුව කමිටු දාලා විසඳුම් හොයන එක හොඳයි. නමුත් මේ කෙටි කාලින වාසිය ලබාගෙන දිගු කාලිනව දැකිය යුතුයි කියන එක තමයි අපේ අදහස වන්නේ. ඒ අනුව ඔබත් මේ වගේ channel වලට support කරන්න, subscribe කරන්න, මේ වගේ වීඩියෝ share කරන්න බය නැතුව වගකීමෙන් යුතුව අපි ගෙන නිසා තමයි මූණ පෙන්නලා නිකන් වෙන කට්ටිය වගේ mix videos කරන්නේ නැතුව අපි ඉතාමත් පැහැදිලිව කරන දේ කියන කියන්නේ කියන එකත් මතක් කළ යුතුමයි. ඒ අනුව තමයි දැන් කියන්න තිබෙන්නේ ලෝකවල ට්‍රම්ප් ගෙහුව බදු වලට ලෝකවල වලින් ඉතාමත් ධනාත්මක ප්‍රතිප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ලංකාව පැත්තෙන් කලේ ආශිර්වාදයක් කරගත යුතුයි. දැනට අපි ඔබෙන් සමුගන්නවා. subscribe කරන්න, මේ වීඩියෝ share කරන්න.